බල මේ හැමෝටම ඇහෙන්නේ මම මේ කියන්නේ. අපේ මේ මොකද්ද මන් දන්නේ පෙර කරුමකට ඕලෙ වලට ඒ දෙක තුනක් හම්බුණා. ඒක මේ කරුමයක් කියලා නොදැන අපේ ගෙදර කාලා අපි උඩ දාද්දි උඩදින් අපේ ඔළුව පුම්බ ගත්තා අපි මාර වැඩ්ඩෝ කියලා. ඊට පස්සේ මේ ලෝකේ වටේ උන්ට පෙන්නන්න අපි මැච් තෝරගත්තා. ඒකට මේ කරගෙන යද්දි තමයි අපිට තේරෙන්නේ මේ මල දාන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. ඒක දැනම අපි මේ ලැජ්ජාව වහගන්න දිගට මේක බදාගෙන පාඩම් කරනවා. මචං අද කාලේ කොල්ලන්ගේ යථාර්ථය තමයි මේක. බාහිර මචං බාහිර. දැන් බලපන් මසියා. මෙතන ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒව එකේ මොනවද කරන්න ඕනේ? ආච්! එතකොට මේ මම ඉතිහාසයේ සාහිත්‍ය ගැන දන්න පොඩි කාලේ ඉඳන් ලේඛකයෙක් වෙන්න සීනමවපු ගමේ කොල්ලෙක්. හැබැයි මම මොනවද කළේ? මැත්ස්. ආට් කළොත් වැඩක් නැතෑ, ජොබක් නැතෑ කියලා මේ ටීචර්ලා කියපු දේවල් ආගෙන අපි මැත්ස් කළා. දැන් බලපන් මේ මගුලවල අපිට තේරෙනවද කියලා? දැන් බලපන් කුමරියක පාසලම සැලුණා. මට ගිජ්ජි ඇහෙනවා. නිව්ටන්ගේ ක්‍රමය, පයිතගරස් කවුද මම?